හෙලෝ කොහොමද ඔයාලට ඔන්න ඉතින් ගොඩක් දවසකින් අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. හැබැයි මේක චූටි වීඩියෝ එකක්. මොකද මේ දවස්වල අපිට හරියට වහිනවා. මම හිතන්නේ ලංකාවේ ගොඩක් පැතිවලට එහෙම වෙන්නේ නැති. මේ ගොඩක් වැස්ස තිබුණ නිසා අපි ගේ ඇතුළටම වෙලානේ හිටියේ. වැස්ස එළියට යන්නත් බෑ. ඉතින් අමාරුයි. ඉතින් ගෙදරටම වෙලා ඉන්නකොට දවසක් දෙකක් පොඩි අවුවක් වැටුණා. ඉතින් අවුව වැටෙනකොට මම ඉතින් එළියට ඇවිල්ලා ගොඩක් අර වැස්සට පස්සේ පරිසරය හරිම ලස්සනයිනේ. ඉතින් එළියට ඇවිල්ලා බලනකොට චූටි ආගන්තුකයෝ දෙන්නෙක් ඇවිල්ලා හිටියා මේ පහළ ගෙදරක පහලයක් උඩට. ඉතින් මම ඒ දිහා බලාගෙන හිටියා. මෙයාලා මේ මොනවයි සෙබඩයි වෙන්න ඕනේ මං හිතන විදිහට. මොකද හැබැයි මෙයාගේ අර පිල් දිගට නැහැ. මෙයාලා පිල් වේලනවා. පිල් දිගෑර වේලනවා අවුවට වෙලා. ඉතින් මම ඒ දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම අපේ ස්වභාව ධර්මයේ ලස්සන නිමවමක් මේ මොනර කියන්නේ. ඉතින් ලස්සනම සතා. ඉතින් එයාලා දිහා බලන් ඉන්න ආස හිතෙනවනේ. එයාලගේ හැසිරීම එහෙම ඇත්තටම හරිම වෙනස්ම විදිය දෙයක්. ඉතින් පරිසරයට ආදරය කරන ඕනෑම කෙනෙක් මෙයාලට ඉතින් ඇස යොමු වෙන එක අහන්න දෙයක් නෙවෙයි නේද? ඉතින් පැයක් විතර මෙයාලා මෙතනට වෙලා හිටියා. ඉතින් මමත් ගොඩක් වෙලා එයාලා දිහා බලාගෙන ඉතින් මේ මගේ පුංචි කැමරාවට එයාලවත් හසු කරගත්තා. ඉතින් එයාලා ගොඩක් වෙලා ඉන්නකොට මට ඉතින් කල්පනා වුණා ඇත්තටම වැස්ස නිසා එයාලටත් ඉතින් ගොඩක් අමාරු ඇති. අපේ පැත්තට මොනරු වෙනවා අඩුයි ඉතින්. සමහර පැතිවල නම් මේක සුලභ දර්ශනයක් වෙන්නේ නැති. අපිට ඉතින් දුර්ලභ දර්ශනයක්. මොකද අපිට ඉඳලා හිටලා තමයි මොනරෙක් දකින්න ලැබෙන්නේ. ඉතින් මේ අවස්ථාව මග අරගන්න බැරි නිසා ඉතින් මම මේ විදිහට එයාලවත් මගේ වීඩියෝ එකට එකතු කරගත්තා. ඉතින් ඔයාලත් බලන්නකෝ. එයාලා ඉන්න හැටි මෙතනට වෙලා ගොඩක් වෙලා හිටියා ඉතින් එයාලා. ඔන්න ඔහොම මම ඉතින් එයාලා දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. මම හිතනවා මේ දවස්වල හැමෝටම මේ වැස්ස ප්‍රශ්නේ ඇති. ඉතින් ඒ වගේම සතුන්ටත් ඒක ඉතින් ලොකුම ප්‍රශ්නයක් වෙලා. මොකද එක දිගටම මාසයක් විතර වහිනකොට අපිට වගේම යාළුවටත් ඉතින් ලොකු කරදරයක් වෙන්නේ නැති. යාළුවටත් ඉතින් කෑම හොයාගන්න යන්නත් බෑ. තෙමෙනවා. ඉතින් ඉන්න කියලා යාළුවටත් වෙනම තැන් නැහැනේ. ඉතින් ඕකත් ඔහොමම තියලා මම ඉතින් කුස්සිය පැත්තටත් ආවා. පුංචි දෙයක් ටී ටයිම් එකට මොනවා හරි හදාගන්න. ඉතින් හදාගන්න යනකොට සමහර දේවල් හදිසියට කරන්න යනකොට පොඩ්ඩක් ඉතින් අනාගන්න වෙලාවලුත් නැතුවම නෙවෙයි. මේ වගේ මම බටර් මාගරින් එක මෙල්ට් වෙන්න තියන්නේ නැතුව හදිසියට කවලම් කරගත්තා. ඉතින් සෑහෙන වෙලාවක් මේ මාගරින් එක දිය වෙන්නේ නැතුව තිබුණා. ඒ වගේ දේවලුත් වෙනවා. ඉතින් මම මේ පොඩි අයට ටී ටයිම් එක ටෝස්ටර් කේක් ටිකක් හදනවා. විනාඩි 5කින් වගේ හදන්න පුළුවන් කෑමක් නිසා මම ඉතින් ඉක්මනට මේ විදිහට ටෝස්ට් එකේ ඇස්ට්‍රා ගාගෙන මේ මිශ්‍රණය දාගෙන විනාඩි 5න් මේක ටෝස්ට් කරගත්තා. ඉතින් අද නම් චූටි වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලට අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනින්ම හමු වෙනකම්. එහෙනම් මම ගිහින් එන්නම්. බයි බයි.